අයිබෝවන් EC O-level Academy YouTube channel එකට මම නංගිලා මල්ලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වෙන්නේ ඉතිහාසය සම්බන්ධව මේ ඔයාලා බලන තුන්වෙනි වීඩියෝ එක. ඉතිහාසය. ඉතිහාසයෙන් විශේෂයෙන් අපි කරන තුන්වෙනි වීඩියෝ එක මේ. ඉතින් 11 ශ්‍රේණියට අදාළව තමයි අද මේ පාඩම කරන්නේ. 11 ශ්‍රේණියේ තියෙනවා ලෝකයේ කැපී පෙනෙන විප්ලව කියලා පාඩම. ඉතින් මේ විප්ලව කියන සම්බන්ධයෙන් අර කවියක් ඉදිරිපත් කරන්න යන්නේ ලස්සනට තාලෙට පාඩම් කරගන්න පුළුවන්. මම කියන්නේ ඒ කවිය. ඉතින් මේ විප්ලවය කියන කොටස් කියන්නේ ලෝකයේ කැපී පෙනෙන විප්ලව. ගත්තොත් පාංශ විප්ලවය, ඇමරිකන් විප්ලවය, රුසියන් විප්ලවය, ඔය වගේ විප්ලව ගොඩාක් තියෙනවා. මේ විප්ලව අතරින් අද අපි කතා කරන කවිය සම්බන්ධ වෙන්නේ පාංශ විප්ලවයයි. අපි කතා කරන්නේ ප්‍රංශ විප්ලවය. ප්‍රංශ විප්ලවය ගැන අපි කතා කරන්නේ ප්‍රංශ. ප්‍රංශ විප්ලවය. ඉතින් මේ ප්‍රංශ විප්ලවයට බලපෑම දාර්ශනික මතවාද තියෙනවා. ඒ කියන්නේ දාර්ශනිකයන් ලෝකයේ පිළිගත් කට්ටියගේ මතවාද. ප්‍රංශ විප්ලවයට බලපෑම දාර්ශනික මතවාද කීපයක් පොතේ දීලා තියෙනවා. හරිද? තුනක් විතර තුනක්. ප්‍රංශ විප්ලවයට බලපෑ දාර්ශනික මතවාද තුනක් ඉතිහාස පොතේ දීලා තියෙනවා. මේ ලෝකයේ කැපී පෙනෙන විප්ලවය කියන පාඩමේ ප්‍රංශ විප්ලවය කියන මාතෘකාව යටතේ. ඉතින් මේ දාර්ශනිකයන්ගේ මතවාද MCQ වලට එතකොට රචනා ප්‍රශ්නයන් නම් ගොඩාක් දුරට දැන් ඉඩකඩ අඩුයි. ඒ වුණාට MCQ වලට අහලා තියෙනවා මේ 2026 O level වල අවසාන ප්‍රශ්නයට පෙර හෝ පසු මතක නෑ අවසාන ප්‍රශ්නේ හැරි ඒ වගේ MCQ ප්‍රශ්නයකට අහලා තිබ්බා. ඉතින් ඒ හින්දා මේ ලෝකයේ කැපී පෙනෙන විප්ලවය කියන මාතෘකාව යටතේ අපි කතා කරන ප්‍රංශ විප්ලවයේ මේ දාර්ශනිකයන්ගේ මතවාද මොනවද? එයාලා ග්‍රන්ථයක් ඉදිරිපත් කළා තියෙනවා. මොනවද මේ මතවාද කියන එක මතක තියාගන්න ඕනේ. ඒ මතක තියාගන්න අද වීඩියෝ එකකින් ලස්සන කවියක් කරන්න ආවා. ලේසියෙන් මතක තියාගන්න පුළුවන් විදියට. එතකොට ගත්තොත් මේ දාර්ශනිකයන් තුන්දෙනෙක් සම්බන්ධ පොතේ සඳහන් කරලා තියෙනවා. මොස්ටෙස්කියු කියලා කෙනෙක් ඉන්නවා. මොස්ටෙස්කියු ඊට පස්සේ ඉන්නවා වෝල්ටෙයා මොන් නකුරෙන්නේ මොන්ටෙස්කියු වෝල්ටෙයාර් එතකොට ඉන්නවා රූසෝ අමුතු නම් තියෙන්නේ පාඩම් කරගන්න අමාරු අම්මල් ඒව නැහැ ඉතින් අපි කවි වලින් පාඩම් කරන දෙන්න ලවුලක් නැහැ. එතකොට මේ තමයි දාර්ශනිකේ ප්‍රංශ විප්ලවයට බලපෑ දාර්ශනික මතවාද ගැන කතා කරන්නේ. එතකොට මේ තමයි මතවාද. එයාලගේ මතය ඉදිරිපත් කරනවා. ඒකයි දාර්ශනික මතවාද. දාර්ශනිකයන්ගේ මතයක් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන්නේ ග්‍රන්ථයකින් හෝ වේවා, මොකෙන් හරි වේවා. දැන් මේ තුන් දෙනා මොනවද කරලා තියෙන්නේ කියලා බලමු. ග්‍රන්ථයක්ද මොකක්ද කියලා. මොස්ටිස්කියු ඉන්නවා, වෝල්ටෙයාර් ඉන්නවා, රූසෝ ඉන්නවා. මේ තුන් දෙනා ගත්තොත් බලමු අපි මොනවද මෙයාලගේ මතවාද කියලා. මොස්ටිස්කියු නීතිය සාරය කියලා ග්‍රන්ථයක් රචනා කරලා තියෙනවා. නීතියේ සාරය. එයාගේ මතේ මේ පොතේ ඇතුල් කරලා තියෙනවා. හරිද? මොස්ටිස්කියු. වෝල්ටෙයාර් සමාජ සම්මුතිය. ස්වාධීන ප්‍රකාශය. ඒ කියන්නේ මේකේ දිගටම තියෙනවා පොතේ සඳහන් කරලා තියෙනවා ස්වාධීන ප්‍රකාශ කියලා කියන්නේ ස්වාධීන මත ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳ අදහස් දක්වලා තියෙනවා. ස්වාධීන මත ප්‍රකාශ කිරීමේ අයිතිය මිනිහෙට තමන්ගේ මතේ ස්වාධීනව ප්‍රකාශ කරන්න පුළුවන් අයිතිය පිළිබඳව මේ වෝල්ටෙයාර් කියලා තියෙනවා. අපි දැනට කියමු ස්වාධීන ප්‍රකාශ කියලා. ස්වාධීන ප්‍රකාශ. එතකොට ස්වාධීන ප්‍රකාශ කියන්නේ මොකද්ද? ස්වාධීන ප්‍රකාශ කියලා කියන්නේ
ස්වාධීන මත ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳ අදහස් දක්වලා තියෙනවා. මිනිහෙක්ට ස්වාධීන මත තමන්ගේ මතේ ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳ මේ වෝල්ටෙයාර් කියලා දීලා තියෙනවා. රූසෝ සමාජ සම්මුතිය කියලා ග්‍රන්ථයක් ලියනවා. සමාජ සම්මුතිය කොහොම හරි පැය ගාණක් කට්ට ගාගෙන ඔයා මේ විදිහට මේක පාඩම් කරනවා. හරි. මොන්ටේස්කියු නීතිය සාරය හරි මට මතකයි. විභාගයට යනකොට අනේ දෙයියනේ අමතකයි. ඉතින් ඒකට මොකද්ද කරන්න ඕනේ? ලස්සනට මෙලඩියකට තාලයකට මේක කවියකට පාඩම් කරගන්න. මොන්ටෙස්කියු නීතිය සාරයද වෝල්ටෙයාර් ස්වාධීන ප්‍රකාශ රූසෝ සමාජ සම්මුතියද ප්‍රංශ විප්ලවයේ දාර්ශනික මොස්ටෙස්කියු නීතිය සාරයද වෝල්ටෙයාර් ස්වාධීන ප්‍රකාශ රූසෝ සමාජ සම්මුතියද ප්‍රංශ විප්ලවයේ දාර්ශනික පාඩම් ප්‍රශ්නයක් නැහැ. ඔලක් පැන කරන් මේක ලියාගන්න ලස්සනට පාඩම් කරගන්න. තවත් ඉතිහාසය සම්බන්ධ වීඩියෝ එකක් කරන් මම ඔයාලට ළඟදි වෙනවා. එහෙනම් වීඩියෝ එක නම් කමෙන්ට් කරන්න. තාම මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. මම වීඩියෝ එක ගෙනාපු ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. අයිබෝ